අපි සමහර ඒවා දැන් තමයි දන්නේ. දැන් මම ජනාධිපති වුණාම මට විශ්‍රාම වැටුපක් හම්බ වෙන മന്ത്രിවරයාගේ. කලින් අයටත් හම්බෙලා හොඳේ. ඒ ජනාධිපති වැටුපට අමතරව මට മന്ത്രിවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. මම අද ලියුමක් දුන්නා മന്ത്രി විශ්‍රාම වැටුප මට එපා. පටන් ගන්න ඕන මේ රට ආදන්න මතක තියාගන්න. මේ සැඟවුණු ආදායම කොතනකවත් කවුරු හෝ කෙනෙක් දැනන් හිටියද? മന്ത്രിවරයා ජනාධිපති වුණාට පස්සේ එයාට മന്ത്രിවරයාට හිමි විශ්‍රාම වැටුප හම්බ වෙනවා. ජනාධිපති වැටුපත් හම්බ වෙනවා. දෙකම සාක්කුවේ දාගෙන හොර පූසෝ වගේ හිටිය ටීම් එක උන්. මේ කට්ටිය එහෙමයි. අපි ඒක දැනගත්ත. ඇත්තටම මම දැනන් හිටියේ නෑ මම හම්බ වෙනවා කියලා. පස්සේ තමයි දැනගත්තේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. දැනගත්ත වෙලේ පාර්ලිමේන්තුවට ලියුමක් දුන්නා. මට විශ්‍රාම වැටුප එපා. ඒ වගේම ඇමතිවරු മന്ത്രിවරුන්ට മന്ത്രിවරයා ඇමති වුණාම ඇමතිට වැටුපකුත් හම්බ වෙනවා. മന്ത്രിට වැටුපකුත් හම්බ වෙනවා. മന്ത്രി වැටුපකුත් හම්බ වෙනවා. මෙහෙමනේ මේව වවාගෙන කාලා තියෙන මොන ඔයගොල්ලෝ කවදාවත් හිතුවද මෙහෙම රටක් ඇති කියලා? අපි සාමාන්‍යයෙන් අපි හිතන්න වෛද්‍යවරයෙක් ඉන්නවා. වෛද්‍යවරයා වෛද්‍ය අධ්‍යක්ෂක වෙනවා. අධ්‍යක්ෂක වුණාම එයාට හම්බ වෙනවද වෛද්‍ය අධ්‍යක්ෂක තනතුරේ වැටුප හම්බ වෙනවා. වෛද්‍යවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. එහෙම නෑනේ. ගුරුවරයා ඉන්නවා. ගුරුවරයා විදුහල්පති වෙනවා. එතකොට එයාට විදුහල්පති වැටුප හම්බ වෙනවා. ගුරුවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. එහෙම හම්බ වෙනවද? හැබැයි ජනාධිපතිට එහෙම හම්බ වෙනවා. ඔන්න ඒ කියන්නේ Tamanට ලොකු හැඳි තිබුණා බෙදා ගන්න. Taman කැමති විදියට බෙදාගත්තා. ඒ අනුව තමයි മന്ത്രിවරයා ඇමති වෙනකොට മന്ത്രി වැටුපත් හම්බ වෙනවා. ඇමති වැටුපත් හම්බ වෙනවා. අපි තීරණයක් ගත්තා අපේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ගන්නේ മന്ത്രി වැටුප විතරයි. ලියුම් දීලා තියෙනවා. හැබැයි മന്ത്രി වැටුපට ඇමතිවරුන්ට තෙල් දීමනාවක් හම්බ වෙනවා. മന്ത്രി වැටුපේ മന്ത്രിවරයාට දෙන තෙල් දීමනාවත් අයින් කරලා වැටුප දෙන්නේ. සාධාරණේ. ඇමතිවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට රජයෙන් ඉන්ධන දීමනාවක් දෙනවා. ඒ ඉන්ධනාම දීමනාව දෙන ගමන් മന്ത്രിවරයාට ආ ඉන්ධන දීමනාවක් දෙනවා. කැත නැද්ද මේව මේ රටේ?